දැන් අඳින්න හදන්නේ මැන්ඩෙලා ආර්ට් එකක්. එතකොට මම දැන් මේකේ සත්තු රූපයක් තමයි ගන්නෙ. සත්තු රූපය ඇතුලේ තමයි මේ ආර්ට් එක කරන්නේ. දැන් අඳින්නේ ලෙනෙක්ව. දැන් මේකෙදී කැමති නම් සමනලෙක්, මානව රූපයක්, එතකොට තව කුරුල්ලෙක්, මේ වගේ තමන්ට අලියෙක් නම් ගොඩක් ලස්සනයි. තව මේ ගොඩක් තමන්ට කැමති ඕනම මොකක් හරි වස්තුවක මේ වගේ ඕනම මැන්ඩලා ආර්ට් එකක් කරන්න පුළුවන්. දැන් මම මේ විදිහට ලේනෙක් ඇඳ ගන්නවා. මේ හරියෙන් අත අඳිනවා. මෙයා අතේ කෑමක් අල්ලගෙන ඉන්න විදිහට තමයි අඳින්නේ. මේ හරිය රවුමට ගත්ත කකුල හරි අඳින්න ඕන හින්දා මෙතනින් කකුල එතකොට මේ වලිගේ අඳින්න යන්නේ ඒ හරියෙන් මම මේ විදිහට දැන් මෝස්තරයක් ඇඳ ගන්නවා වලිගේ සම්පූර්ණයෙන් අඳින්න කලින්. මේ විදිහට මේ විදිහට රවුම් කරලා තමයි වලිගය අඳින්නේ. අතේ මේ හරියෙන් එයාගේ අතේ අල්ලන් ඉන්න පළතුරු අඳිනවා. ඒක හරියට මම අඳින්න යන්නේ නැහැ. පෑනින් ඒක උඩින් අඳින්දි ඇඳ ගන්නවා. දැන් මේ පැන්සල් ඇඳගත්ත ඉරි ටික මම මකනවා. මොකද පෑනින් ඇඳ ගන්න ඕනනේ ඒ නිසා. මේක මේ විදිහට මම මකනවා. මකලා ඉවර වෙලා ලාවට පේන්න මකන්න ඕන. නැත්තම් පෑනින් ඇඳ ගන්න අමාරුයිනේ. පේන්නේ නැති වුනහම. එතකොට දැන් මම මේකෙදි කළු ජෙල් පෑනක් පාවිච්චි කරන්නේ. ඕනනම් නිල් ජෙල් පෑනක් පාවිච්චි කරන්න පුළුවන්. නිල් කළු දෙකම පාවිච්චි කරන්න පුළුවන්. නිල් රතු පාවිච්චි කරන්න පුළුවන්. කළු රතු මේ වගේ Tamanට කැමති පාටක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේකෙදි කළු පාට ගන්නේ. කළු පාට අරගෙන මේ විදිහට ඉස්සලා මූණ ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක අඳින ගමන් මේකේ හැඩතල කීපයක් ඇඳ ගන්නවා මෝස්තර කීපයක්. තමන් හිතන කැමති ඕන මෝස්තරයක් ඇඳගත්ත හැකි. මේ හරියෙන් මේ විදිහට පෙති පෙති වගේ ඇඳ ගන්නවා. කන් දෙකෙත් ඒ වගේ මෝස්තර කීපයක් ඇඳ ගන්නවා. මේ විදිහට. එතකොට මම මේ අඳින මෝස්තර හැම එකම තව මෝස්තර ඇඳ ගන්නද මේ වගේ. මේ කනෙත් මේ විදිහට ඊළඟ කනෙත් ඒ වගේ මෝස්තරයක් ඇඳ ගන්නවා. හැබැයි
කලින් ඇඳ විදිහ එකේම අනිත් පැත්ත ඒ වගේම මෙතන වෙන මෝස්තරයක් කනේ ඇඳේ. දැන් මේ වගේ ලොකු කොටස් පාට කරද්දී ජෙල් පෑනෙන් පාට කරන්න වෙලා යනවනේ. ඒ හින්දා පැටික් නම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හීනි කොටස් පාට කරද්දී එහෙම බෑ. මොකද එතකොට හීනි කොටස් සමහර වෙලාවට පාට කරද්දී දැන් පැටික් නම් එකේ තුඩ මහතයිනේ. පෑනේ තුඩට වඩා එතකොට අර අපි හිතන ගතිය ගන්න බැරි වෙනවා. හීනි ගතිය. ඊට පස්සේ මේ විදිහට එක එක මූණේ කැමති විදිහට මෝස්තර ඇඳ ගන්න පුළුවන්. මේ හරියනොත් මම මෙහෙම ඇඳ ගන්නවා. ගහක් ඇඳලා ගහේ වුණත් මැන්ඩෙලා ආර්ට් එකක් ඇඳ ගන්න පුළුවන් ලස්සනට. ඕනම දෙයක් ඇඳලා ඒක ඇඳ ගන්න පුළුවන් ආර්ට් එකක් කරන්න පුළුවන්. දැන් මැන්ඩෙලා ආර්ට් එකක් ඕනනම් කරද්දී ඒක පාට වලින් පාට කරන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම නිකන් කළු සුදු විදිහට තියෙන විදිහට පාට කරන්නත් පුළුවන්. දැන් මෙයාගේ අත කොටස තමයි මේ ඇඳගන්නේ. මම මේ විදිහට මුළු ඇඟේම එක එක මෝස්තර කීපයක් ඇඳ ගන්නවා. මේකේ මම දැන් මේ අඳින්නේ මලක පෙති. මේ විදිහට ඇඳගන්නේ. ඊට පස්සේ ඉතුරු කොටස් ටික අඳින්න පුළුවන් ඇඟේ. මේ විදිහට මම මේකේ වටේ ඉරි ටිකත් ඇඳ ගන්නවා. අර පැන්සලෙන් ඇඳගත්ත ටික. මේ හරියෙන් මම දැන් මේ අඳින්නේ නිකන් රැලි වගේ කොටස් ටිකක්. ඒ විදිහට ඒ හැඩයටම පල්ලෙහාටත් ඇඳ ගන්නවා. පොඩි වෙන විදිහට පල්ලෙහාට යද්දී මේ විදිහට පොඩි රවුන්ඩ් ටිකකුත් ඇඳ ගන්නවා මං. ඊට පස්සේ මෙයාගේ තව තියෙන්නේ අතේ අල්ලන් ඉන්න කොටසයි කකුලයි වලිගේ. එතකොට දැන් මේ අතේ කකුලේ කොටස ඇඳගෙන ඉන්න ඕනේ. මම දැන් මේ මුළු කකුලෙම මලක මෝස්තරයක් තමයි අඳින්න යන්නේ. මේ විදිහට ඇඳලා රවුමට. ඊට පස්සේ පෙති ඇඳ ගන්නවා. මේ වගේ පෙති දැන් වටේට මැන්දානේ. රවුමට දැන් ඒ වගේ එක සමාන වගේ අඳින්න බැරි කෙනෙක්ට ඒ මෝස්තරත් පැන්සලෙන් ඇඳලා ඊට පස්සේ මකලා පෑනෙන් ඇඳ ගන්න පුළුවන්. මකන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ජෙල් පෑනෙන් පැන්සලෙන් ඇඳේ උඩ අඳින්න අමාරුයි ඒකයි. පැන්සල් ඉරි උඩ. ඒ හින්දා තමයි මකලා අඳින්නේ. මේ විදිහට දැන් ලොකුවටත් පෙති දාගත්තා ඇඳගත්තා.
ඒක ඇතුලෙන් තව මේ වගේ රවුමට පෙති අඳිනවා. ඊට පස්සේ මම ඒකේ මැදින් ඒ හැම පෙත්තකම මැද ඉර දෙකට බෙදලානේ තියෙන්නේ දැන්. දෙකට බෙදලා මේ විදිහට ඒ පෙතිවලත් ඉරි ඇඳ ගන්නවා. හරියට අර කණේ ඇඳ වගේ ඉරි තුන ඇඳ ගන්නවා. ඉරි දෙක ඇඳගත්තේ ඉරි 3ක් ඇඳ එක විතරයි. දැන් මේ විදිහට පොඩි පෙති ටිකක් වටේට දාගෙන යනවා. එයාගේ අර කකුලේ දැන් කකුලේ මං ඇඳලා තියෙනවනේ. දැන් ඒක මකලානේ තියෙන්නේ පැන්සල් ඉරේ. ඊළාවට පේනවනේ. ඒ කොටසට සෙට් වෙනකන් හරියට පෙති අඳිනවා. ඒ පෙති භාගයට උනත් සම්පූර්ණ වෙන්නම ඕනේ නැහැ. භාගයට උනත් කමන්නේ. ඒ පෙති ඒ හරියෙන් අවසන් වෙන්න ඕනේ. විදිහට තමයි මං අඳින්නේ. ඊට පස්සේ මේ විදිහට මේ හරියට අඳිනවා. තව මෙයාගේ අතේ තියෙන පළතුරත් ඇඳ ගන්නවා මම මේ විදිහට. ඒකත් හරි. ඊට පස්සේ මෙයාගේ කකුල. දැන් තියෙන්නේ මෙයාගේ වලිගේ පාට කරගන්න ඇඳ ගන්න එක. තව මෙයාගේ ඇඟේ තියෙනවා පාට කරන්න. ඒ ටික පාට කරලා පෙන්නන්නම් ඉස්සෙල්ලා. මේ විදිහට අත පාට කරා. ඊට පස්සේ මේ හිඩැස් වගේක් තියෙනවා. ඒ ටික පාට කරනවා. ඊට පස්සේ මේ මලේ දැන් මේ කොටස පාට කරා. මේකෙත් එහෙම පාට කරනවා. ඊට පස්සේ අර රැලි වගේ කොටස් එන්නේ. අන්න ඒ කොටස් ඉතුරු කරලා හිඩස් ටික මේ විදිහට පාට කරගන්නවා. ඊට පස්සේ තව අර මලේ මැදත් පාට කරගන්න තියෙනවා ඒ වගේම. දැන් මේ මලේ මැදත් පාට කරගත්තනේ. කකුලෙත් මේ හරිය පාට කරනවා. ඊට පස්සේ තියෙන්නේ වලිගේ. වලිගේ අර පැන්සල් ඉරි උඩින් ආය අඳිනවා. පැටිග්නම් එකෙන් නෙමෙයි පෑනෙන්. පැටිග්නම් එකෙන් අර ටික පාට කරේ පෑනෙන් පාට කරන්න ගියා නම් වෙලා යනවා. ඒකයි. ඊට පස්සේ මේ විදිහට දැන් වලිගේ ඇඳගත්තානේ. ඒ කොටස්සට දැන් ඉරිත් ඇඳ ගන්නවා. මම බලන්න මම ඇඳලා පෙන්නන්නම්. මේ විදිහට හැම එකම ඉරි ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ ටික ඇඳලා ඉවරනාට පස්සේ තමයි ඉතුරු ටික ඇඳ ගන්න තියෙන්නේ.
ඉස්සර දැන් මම මේ වගේ වටේ රේඛාව ඇඳගෙන හිටියානේ. දැන් මේකේ මේ විදිහට තව රේඛාවක් ඇඳගෙන ඊට පස්සේ ඒකේ මේ වගේ මෝස්තර ටිකක් මම ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ මෝස්තර ඇතුලේ ආයෙ මෝස්තර අඳිනවා. මේ විදිහට හැම පෙත්තකම කියන්නේ පෙත්තක් වගේ නෙමෙයි ඇඳේ හැම පෙත්තකම මේ විදිහට ඉදි ඇඳ ගන්නවා මම. ඊට පස්සේ පැටිග්නම් එකෙන් පොඩ්ඩක් මේකේ උඩ ඇඳ ගන්නවා. ටිකක් අඳුරට පේන්න. මම ඇඳලා පෙන්නන්නම් දැන් මේ විදිහට. ඊට පස්සේ ඒ මෝස්තරේම අඳිනවා මේ පැත්තටත් ඇඳලා ඒ පැත්තේ උල හිටින කොටස තියෙනවනේ ඒ කොටසත් අර වගේම පැටිග්නම් වලින් පොඩ්ඩක් පාට කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ මෙයාගේ වලිගේ ඉතුරු කොටස් ටික ඇඳ ගන්න එක. ඉරි කෑලි කීපයක්ම මේ හැඩයටම ඇඳ ගන්නවා මම. මේ රේඛාවත් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ හරියෙන් තව රේඛාවක් අඳිනවා. ඇඳලා ඉවර වෙලා මෙතනින් මෙහෙම අරගෙන මේ හරියෙන් මෝස්තරයක් ඇඳ ගන්නවා. මේ ඒ ටික ඇඳගත්තානේ. ඊට පස්සේ ඊට කලින් මම මේ විදිහට පැටිග්නම් එකෙන් අර පාට කරගන්න බැරි වෙන කොටස් ටික පාට කරගන්නවා. ඒ රේඛා ඔක්කොම නෙමෙයි සුදු ඉතුරු කරලා මෙන්න මේ විදිහට කළු සුදු ඊට පස්සේ ආයෙ කළු. අනේ මේ විදිහට තමයි පාට කරගන්නේ. මේ රවුමත් පාට කරනවා. ඊට පස්සේ පොඩි පොඩි ඉරි කෑලි දැන් අන්තිමට ඉතුරු වෙලා තියෙනවනේ. අන්න ඒ කොටසේ පොඩි පොඩි ඉරි කෑලි ටිකක් මම මේ විදිහට ඇඳ ගන්නවා. ඉතින් මම මේක පාට කරේ පැටිග්නම් සහ කළු ජෙල් පෑනෙන්. දැන් අඳින්න හදන්නේ මැන්ඩෙලා ආර්ට් එකක්. එතකොට මම දැන් මේකේ සත්තු රූපයක් තමයි ගන්නෙ. සත්තු රූපය ඇතුලේ තමයි මේ ආර්ට් එක කරන්නේ. දැන් අඳින්නේ ලෙනෙක්ව. දැන් මේකෙදී කැමති නම් සමනලෙක් මානව රූපයක් එතකොට තව කුරුල්ලෙක් මේ වගේ තමන්ට අලියෙක් නම් ගොඩක් ලස්සනයි. තව මේ ගොඩක් තමන්ට කැමති ඕනම මොකක් හරි වස්තුවක මේ වගේ ඕනම මැන්ඩලා ආර්ට් එකක් කරන්න පුළුවන්.
දැන් මම මේ විදිහට ලේනෙක ඇඳ ගන්නවා. මේ හරියෙන් අත අඳිනවා. මෙයා අතේ කෑමක් අල්ලගෙන ඉන්න විදිහට තමයි අඳින්නේ. ඒ හරිය රවුමට ගත්ත කකුල හරිය අඳින්න ඕන හින්දා මෙතනින් කකුල එතකොට මේ වලිගය අඳින්න යන්නේ ඒ හරියෙන් මම මේ විදිහට දැන් මෝස්තරයක් ඇඳ ගන්නවා වලිගය සම්පූර්ණයෙන් අඳින්න කලින්. මේ විදිහට මේ විදිහට රවුම් කරලා තමයි වලිගය අඳින්නේ. අතේ මේ හරියෙන් එයාගේ අතේ අල්ලන් ඉන්න පළතුරු අඳිනවා. ඒක හරියට මම අඳින්න යන්නේ නැහැ. පෑනින් ඒක උඩින් අඳිද්දි ඇඳ ගන්නවා. දැන් මේ පැන්සල් ඇඳගත්ත ඉරි ටික මම මකනවා. මොකද පෑනින් ඇඳ ගන්න ඕනනේ ඒ නිසා. මේක මේ විදිහට මම මකනවා. මකලා ඉවර වෙලා ලාවට පේන්න මකන්න ඕන. නැත්තම් පෑනින් ඇඳ ගන්න අමාරුයිනේ. පේන්නේ නැති වුනහම. එතකොට දැන් මම මේකෙදි කළු ජෙල් පෑනක් පාවිච්චි කරන්නේ. ඕනනම් නිල් ජෙල් පෑනක් පාවිච්චි කරන්න පුළුවන්. නිල් කළු දෙකම පාවිච්චි කරන්න පුළුවන්. නිල් රතු පාවිච්චි කරන්න පුළුවන්. කළු රතු මේ වගේ Tamanට කැමති පාටක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේකෙදි කළු පාට ගන්නෙ. කළු පාට අරගෙන මේ විදිහට ඉස්සලා මූණ ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක අඳින ගමන් මේකේ හැඩතල කීපයක් ඇඳ ගන්නවා මෝස්තර කීපයක්. තමන් හිතන කැමති ඕන මෝස්තරයක් ඇඳගත්ත හැකි. මේ හරියෙන් මේ විදිහට පෙති පෙති වගේ ඇඳ ගන්නවා. කන් දෙකෙත් ඒ වගේ මෝස්තර කීපයක් ඇඳ ගන්නවා. මේ විදිහට. එතකොට මම මේ අඳින මෝස්තර හැම එකම තව මෝස්තර ඇඳ ගන්නද මේ වගේ. මේ කනෙත් මේ විදිහට ඊළඟ කනෙත් ඒ වගේ මෝස්තරයක් ඇඳ ගන්නවා. හැබැයි කලින් ඇඳ විදිහ එකේම අනිත් පැත්ත. ඒ වගේම මෙතන වෙන මෝස්තරයක් කනේ ඇඳේ. දැන් මේ වගේ ලොකු කොටස් පාට කරද්දී ජෙල් පෑනෙන් පාට කරන්න වෙලා යනවනේ. ඒ හින්දා පැටිග්නම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හීනි කොටස් පාට කරද්දී එහෙම බෑ. මොකද එතකොට හීනි කොටස්
සමහර වෙලාවට පාට කරද්දි දැන් පැඩිග්නම් එකේ තුඩ මහතයිනේ. පෑනි තුඩට වඩා එතකොට අර අපි හිතන ගතිය ගන්න බැරි වෙනවා. හීනි ගතිය. ඊට පස්සේ මේ විදිහට එක එක මූණේ කැමති විදිහට මෝස්තර ඇඳ ගන්න පුළුවන්. මේ හරියනොත් මම මෙහෙම ඇඳ ගන්නවා. ගහක් ඇඳලා ගහේ වුණත් මැන්ඩෙලා ආර්ට් එකක් ඇඳ ගන්න පුළුවන් ලස්සනට. ඕනම දෙයක් ඇඳලා ඒකක ඇඳ ගන්න පුළුවන් ආර්ට් එකක් කරන්න පුළුවන්. දැන් මැන්ඩෙලා ආර්ට් එකක් ඕනනම් කරද්දී ඒක පාට වලින් පාට කරන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම නිකන් කළු සුදු විදිහට තියෙන විදිහට පාට කරන්නත් පුළුවන්. දැන් මෙයාගේ අත කොටස තමයි මේ ඇඳගන්නේ. මම මේ විදිහට මුළු ඇඟේම එක එක මෝස්තර කීපයක් ඇඳ ගන්නවා. මේකේ මම දැන් මේ අඳින්නේ මලක පෙති. මේ විදිහට ඇඳගන්නේ. ඊට පස්සේ ඉතුරු කොටස් ටික අඳින්න පුළුවන් ඇඟේ. මේ විදිහට මම මේකේ වටේ ඉරි ටිකත් ඇඳ ගන්නවා. අර පැන්සලෙන් ඇඳගත්ත ටික. මේ හරියෙන් මම දැන් මේ අඳින්නේ නිකන් රැලි වගේ කොටස් ටිකක්. ඒ විදිහට ඒ හැඩයටම පල්ලෙහාටත් ඇඳ ගන්නවා. පොඩි වෙන විදිහට පල්ලෙහාට යද්දි මේ විදිහට පොඩි රවුන්ඩ් ටිකකුත් ඇඳ ගන්නවා මං. ඊට පස්සේ මෙයාගේ තව තියෙන්නේ අතේ අල්ලන් ඉන්න කොටසයි කකුලයි වලිගෙයි. එතකොට දැන් මේ අතේ කකුලේ කොටස ඇඳගෙන ඉන්න ඕනේ. මම දැන් මේ මුළු කකුලෙම මලක මෝස්තරයක් තමයි අඳින්න යන්නේ. මේ විදිහට ඇඳලා රවුමට. ඊට පස්සේ පෙති ඇඳ ගන්නවා. මේ වගේ පෙති දැන් වටේටම ඇඳලානේ. රවුමට දැන් ඒ වගේ එක සමාන වගේ අඳින්න බැරි කෙනෙක්ට ඒ මෝස්තරත් පැන්සලෙන් ඇඳලා ඊට පස්සේ මකලා පෑනෙන් ඇඳ ගන්න පුළුවන්. මකන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ජෙල් පෑනෙන් පැන්සලෙන් ඇඳේ උඩ අඳින්න අමාරුයි ඒකයි. පැන්සල් ඉරි උඩ. ඒ හින්දා තමයි මකලා අඳින්නේ. මේ විදිහට දැන් ලොකුවටත් පෙති දාගත්තා ඇඳගත්තා. ඒක ඇතුලෙන් තව මේ වගේ රවුමට පෙති අඳිනවා.
ඊට පස්සේ මම ඒකේ මැදින් ඒ හැම පැත්තකම මැද ඉර දෙකට බෙදලානේ තියෙන්නේ දැන්. දෙකට බෙදලා මේ විදිහට ඒ පෙතිවලත් ඉරි ඇඳ ගන්නවා. හරියට අර කණේ ඇඳ වගේ ඉරි තුන ඇඳ ගන්නවා. ඉරි දෙක ඇඳගත්තේ ඉරි 3ක් ඇඳ එක විතරයි. දැන් මේ විදිහට පොඩි පෙති ටිකක් වටේට දාගෙන යනවා. එයාගේ අර කකුලේ දැන් කකුලේ මං ඇඳලා තියෙනවනේ. දැන් ඒක මකලානේ තියෙන්නේ පැන්සල් ඉරේ. ඊළාවට පේනවනේ. ඒ කොටසට සෙට් වෙනකන් හරියට පෙති අඳිනවා. ඒ පෙති බාගෙට උනත් සම්පූර්ණ වෙන්නම ඕනේ නැහැ. බාගෙට උනත් කමන්නේ. ඒ පෙති ඒ හරියෙන් අවසන් වෙන්න ඕනේ. විදිහට තමයි මං අඳින්නේ. ඊට පස්සේ මේ විදිහට මේ හරියට අඳිනවා. තව මෙයාගේ අතේ තියෙන පළතුරත් ඇඳ ගන්නවා මම මේ විදිහට. ඒකත් හරි. ඊට පස්සේ මෙයාගේ කකුල. දැන් තියෙන්නේ මෙයාගේ වලිගේ පාට කරගන්න ඇඳ ගන්න එක. තව මෙයාගේ ඇඟේ තියෙනවා පාට කරන්න. ඒ ටික පාට කරලා පෙන්නන්නම් ඉස්සෙල්ලා. මේ විදිහට අත පාට කරා. ඊට පස්සේ මේ හිඩස් වගේක් තියෙනවා. ඒ ටික පාට කරනවා. ඊට පස්සේ මේ මලේ දැන් මේ කොටස පාට කරා. මේකෙත් එහෙම පාට කරනවා. ඊට පස්සේ අර රැලි වගේ කොටස් එන්නේ. අන්න ඒ කොටස් ඉතුරු කරලා හිඩස් ටික මේ විදිහට පාට කරගන්නවා. ඊට පස්සේ තව අර මලේ මැදත් පාට කරගන්න තියෙනවා ඒ වගේම. දැන් මේ මලේ මැදත් පාට කරගත්තානේ. කකුලෙත් මේ හරිය පාට කරනවා. ඊට පස්සේ තියෙන්නේ වලිගේ. වලිගේ අර පැන්සල් ඉරි උඩින් ආය අඳිනවා. පැටිග්නම් එකෙන් නෙමෙයි පෑනෙන්. පැටිග්නම් එකෙන් අර ටික පාට කරේ පෑනෙන් පාට කරන්න ගියා නම් වෙලා යනවා. ඒකයි. ඊට පස්සේ මේ විදිහට දැන් වලිගේ ඇඳගත්තානේ. ඒ කොටස්සට දැන් ඉරිත් ඇඳ ගන්නවා. මම බලන්න මම ඇඳලා පෙන්නන්නම්. මේ විදිහට හැම එකම ඉරි ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ ටික ඇඳලා ඉවරනාට පස්සේ තමයි ඉතුරු ටික ඇඳ ගන්න තියෙන්නේ. ඉස්සෙල්ලා දැන් මම මේ වගේ වටේ රේඛාව ඇඳගෙන හිටියානේ. දැන්
මේකේ මේ විදිහට තව රේඛාවක් ඇඳගෙන ඊට පස්සේ ඒකේ මේ වගේ මෝස්තර ටිකක් මම ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ මෝස්තර ඇතුලෙත් ආයෙ මෝස්තර අඳිනවා. මේ විදිහට හැම පෙත්තකම කියන්නේ පෙත්තක් වගේ නෙමෙයි ඇඳේ හැම පෙත්තකම මේ විදිහට ඉරි ඇඳ ගන්නවා මම. ඊට පස්සේ පැටිග්නම් එකෙන් පොඩ්ඩක් මේකේ උඩ ඇඳ ගන්නවා. ටිකක් අඳුරට පේන්න. මම ඇඳලා පෙන්නන්නම් දැන් මේ විදිහට. ඊට පස්සේ ඒ මෝස්තරේම අඳිනවා මේ පැත්තටත් ඇඳලා ඒ පැත්තේ උල හිටින කොටස තියෙනවනේ ඒ කොටසත් අර වගේම පැටිග්නම් වලින් පොඩ්ඩක් පාට කර ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ මෙයාගේ වලිගේ ඉතුරු කොටස් ටික ඇඳ ගන්න එක. ඉරි කෑලි කීපයක්ම මේ හැඩයටම ඇඳ ගන්නවා මම. මේ රේඛාවත් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ හරියෙන් තව රේඛාවක් අඳිනවා. ඇඳලා ඉවර වෙලා මෙතනින් මෙහෙම අරගෙන මේ හරියේ මෝස්තරයක් ඇඳ ගන්නවා. මේ ඒ ටික ඇඳගත්තානේ. ඊට පස්සේ ඊට කලින් මම මේ විදිහට පැටිග්නම් එකෙන් අර පාට කරගන්න බැරි වෙන කොටස් ටික පාට කරගන්නවා. ඒ රේඛා ඔක්කොම නෙමෙයි සුදු ඉතුරු කරලා මෙන්න මේ විදිහට කළු සුදු ඊට පස්සේ ආයෙ කළු. අනේ මේ විදිහට තමයි පාට කරගන්නේ. මේ රවුමත් පාට කරනවා. ඊට පස්සේ පොඩි පොඩි ඉරි කෑලි දැන් අන්තිමට ඉතුරු වෙලා තියෙනවනේ. අන්න ඒ කොටසේ පොඩි පොඩි ඉරි කෑලි ටිකක් මම මේ විදිහට ඇඳ ගන්නවා. ඉතින් මම මේක පාට කරේ පැටිග්නම් සහ කළු ජෙල් පෑනෙන්. දැන් අඳින්න හදන්නේ මැන්ඩෙලා ආර්ට් එකක්. එතකොට මම දැන් මේකේ සත්තු රූපයක් තමයි ගන්නෙ. සත්තු රූපය ඇතුලේ තමයි මේ ආර්ට් එක කරන්නේ. දැන් අඳින්නේ ලෙනෙක්ව. දැන් මේකෙදි කැමති නම් සමනලෙක් මානව රූපයක් එතකොට තව කුරුල්ලෙක් මේ වගේ තමන්ට අලියෙක් නම් ගොඩක් ලස්සනයි. තව මේ ගොඩක් තමන්ට කැමති ඕනම මොකක් හරි වස්තුවක මේ වගේ ඕනම මැන්ඩලා ආර්ට් එකක් කරන්න පුළුවන්. දැන් මම මේ විදිහට ලේනෙක් ඇඳ ගන්නවා.
මේ හරියෙන් අත අඳිනවා. මෙයා අතේ කෑමක් අල්ලගෙන ඉන්න විදිහට තමයි අඳින්නේ. ඒ හරිය රවුමට ගත්ත කකුල හරි අඳින්න ඕන හින්දා මෙතනින් කකුල එතකොට මේ වලිගය අඳින්න යන්නේ ඒ හරියෙන් මම මේ විදිහට දැන් මෝස්තරයක් ඇඳ ගන්නවා වලිගය සම්පූර්ණයෙන් අඳින්න කලින්. මේ විදිහට මේ විදිහට රවුම් කරලා තමයි වලිගය අඳින්නේ. අතේ මේ හරියෙන් එයාගේ අතේ අල්ලන් ඉන්න පළතුරු අඳිනවා. ඒක හරියට මම අඳින්න යන්නේ නැහැ. පෑනින් ඒක උඩින් අඳින්දි ඇඳ ගන්නවා. දැන් මේ පැන්සල් ඇඳගත්ත ඉරි ටික මම මකනවා. මොකද පෑනින් ඇඳ ගන්න ඕනනේ ඒ නිසා. මේක මේ විදිහට මම මකනවා. මකලා ඉවර වෙලා ලාවට පේන්න මකන්න ඕන. නැත්තම් පෑනින් ඇඳ ගන්න අමාරුයිනේ. පේන්න තිබුණාම. එතකොට දැන් මම මේකෙදි කළු ජෙල් පෑනක් පාවිච්චි කරන්නේ. ඕනනම් නිල් ජෙල් පෑනක් පාවිච්චි කරන්න පුළුවන්. නිල් කළු දෙකම පාවිච්චි කරන්න පුළුවන්. නිල් රතු පාවිච්චි කරන්න පුළුවන්. කළු රතු මේ වගේ Tamanට කැමති පාටක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේකෙදි කළු පාට ගන්නේ. කළු පාට අරගෙන මේ විදිහට ඉස්සලා මූණ ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක අඳින ගමන් මේකේ හැඩතල කීපයක් ඇඳ ගන්නවා මෝස්තර කීපයක්. තමන් හිතන කැමති ඕන මෝස්තරයක් ඇඳගත්ත හැකි. මේ හරියෙන් මේ විදිහට පෙති පෙති වගේ ඇඳ ගන්නවා. කන් දෙකෙත් ඒ වගේ මෝස්තර කීපයක් ඇඳ ගන්නවා. මේ විදිහට. එතකොට මම මේ අඳින මෝස්තර හැම එකම තව මෝස්තර ඇඳ ගන්නද මේ වගේ. මේ කනෙත් මේ විදිහට ඊළඟ කනෙත් ඒ වගේ මෝස්තරයක් ඇඳ ගන්නවා. හැබැයි කලින් ඇඳ විදිහ එකේම අනිත් පැත්ත. ඒ වගේම මෙතන වෙන මෝස්තරයක් කනේ ඇඳේ. දැන් මේ වගේ ලොකු කොටස් පාට කරද්දී ජෙල් පෑනෙන් පාට කරන්න වෙලා යනවනේ. ඒ හින්දා පැටික් නම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හීනි කොටස් පාට කරද්දී එහෙම බෑ. මොකද එතකොට හීනි කොටස් සමහර වෙලාවට පාට කරද්දී දැන් පැටික් නම් එකේ තුඩ මහතයිනේ. පෑනි තුඩට වඩා එතකොට අර අපි හිතන ගතිය ගන්න බැරි වෙනවා. හීනි ගතිය. ඊට පස්සේ මේ විදිහට එක එක මූණේ කැමති විදිහට මෝස්තර ඇඳ ගන්න පුළුවන්.
මේ හරියනොත් මම මෙහෙම ඇඳ ගන්නවා. ගහක් ඇඳලා ගහේ වුණත් මැන්ඩෙලා ආර්ට් එකක් ඇඳ ගන්න පුළුවන් ලස්සනට. ඕනම දෙයක් ඇඳලා ඒකක ඇඳ ගන්න පුළුවන් ආර්ට් එකක් කරන්න පුළුවන්. දැන් මැන්ඩෙලා ආර්ට් එකක් ඕනනම් කරද්දී ඒක පාට වලින් පාට කරන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම නිකන් කළු සුදු විදිහට තියෙන විදිහට පාට කරන්නත් පුළුවන්. දැන් මෙයාගේ අත කොටස තමයි මේ ඇඳගන්නේ. මම මේ විදිහට මුළු ඇඟේම එක එක මෝස්තර කීපයක් ඇඳ ගන්නවා. මේකේ මම දැන් මේ අඳින්නේ මලක පෙති. මේ විදිහට ඇඳගන්නේ. ඊට පස්සේ ඉතුරු කොටස් ටික අඳින්න පුළුවන් ඇඟේ. මේ විදිහට මම මේකේ වටේ ඉරි ටිකත් ඇඳ ගන්නවා. අර පැන්සලෙන් ඇඳගත්ත ටික. මේ හරියෙන් මම දැන් මේ අඳින්නේ නිකන් රැලි වගේ කොටස් ටිකක්. ඒ විදිහට ඒ හැඩයටම පල්ලෙහාටත් ඇඳ ගන්නවා. පොඩි වෙන විදිහට පල්ලෙහාට යද්දී මේ විදිහට පොඩි රවුන්ඩ් ටිකකුත් ඇඳ ගන්නවා මං. ඊට පස්සේ මෙයාගේ තව තියෙන්නේ අතේ අල්ලන් ඉන්න කොටසයි කකුලයි වලිගේ. එතකොට දැන් මේ අතේ කකුලේ කොටස ඇඳගෙන ඉන්න ඕනේ. මම දැන් මේ මුළු කකුලෙම මලක මෝස්තරයක් තමයි අඳින්න යන්නේ. මේ විදිහට ඇඳලා රවුමට. ඊට පස්සේ පෙති ඇඳ ගන්නවා. මේ වගේ පෙති දැන් වටේට මැන්දානේ. රවුමට දැන් ඒ වගේ එක සමාන වගේ අඳින්න බැරි කෙනෙක්ට ඒ මෝස්තරත් පැන්සලෙන් ඇඳලා ඊට පස්සේ මකලා පෑනෙන් ඇඳ ගන්න පුළුවන්. මකන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ජෙල් පෑනෙන් පැන්සලෙන් ඇඳේ උඩ අඳින්න අමාරුයි ඒකයි. පැන්සල් ඉරි උඩ. ඒ හින්දා තමයි මකලා අඳින්නේ. මේ විදිහට දැන් ලොකුවටත් පෙති දාගත්තා ඇඳගත්තා. ඒක ඇතුලෙන් තව මේ වගේ රවුමට පෙති අඳිනවා. ඊට පස්සේ මම ඒකේ මැදින් ඒ හැම පෙත්තකම මැද ඉර දෙකට බෙදලානේ තියෙන්නේ දැන්. දෙකට බෙදලා මේ විදිහට ඒ පෙතිවලත් ඉරි ඇඳ ගන්නවා. හරියට අර කණේ ඇඳ වගේ ඉරි තුන ඇඳ ගන්නවා. ඉරි දෙක ඇඳගත්තේ ඉරි 3ක් ඇඳ එක විතරයි. දැන් මේ විදිහට පොඩි පෙති ටිකක් වටේට දාගෙන යනවා. එයාගේ අර කකුලේ දැන් කකුලේ මං ඇඳලා තියෙනවනේ. දැන් ඒක මකලානේ තියෙන්නේ පැන්සල් ඉරේ ලාවට පේනවනේ. ඒ කොටසට සෙට් වෙනකන් හරියට පෙති අඳිනවා. ඒ පෙති බාගෙට උනත් සම්පූර්ණ වෙන්නම ඕනේ නැහැ. බාගෙට උනත් කමන්නේ. ඒ පෙති
ඒ හරියෙන් අවසන් වෙන්න ඕනේ. විදිහට තමයි මම අඳින්නේ. ඊට පස්සේ මේ විදිහට මේ හරියට අඳිනවා. තව මෙයාගේ අතේ තියෙන පළතුරත් ඇඳ ගන්නවා මම මේ විදිහට. ඒකත් හරි. ඊට පස්සේ මෙයාගේ කකුල. දැන් තියෙන්නේ මෙයාගේ වලිගේ පාට කරගන්න ඇඳ ගන්න එක. තව මෙයාගේ ඇඟේ තියෙනවා පාට කරන්න. ඒ ටික පාට කරලා පෙන්නන්නම් ඉස්සෙල්ලා. මේ විදිහට අත පාට කරා. ඊට පස්සේ මේ හිඩැස් වගේක් තියෙනවා. ඒ ටික පාට කරනවා. ඊට පස්සේ මේ මලේ දැන් මේ කොටස පාට කරා. මේකෙත් එහෙම පාට කරනවා. ඊට පස්සේ අර රැලි රැලි වගේ කොටස් එන්නේ. අන්න ඒ කොටස් ඉතුරු කරලා හිඩස් ටික මේ විදිහට පාට කරගන්නවා. ඊට පස්සේ තව අර මලේ මැදත් පාට කරගන්න තියෙනවා ඒ වගේම. දැන් මේ මලේ මැදත් පාට කරගත්තනේ. කකුලෙත් මේ හරිය පාට කරනවා. ඊට පස්සේ තියෙන්නේ වලිගේ. වලිගේ අර පැන්සල් ඉරි උඩින් ආය අඳිනවා. පැටිග්නම් එකෙන් නෙමෙයි පෑනෙන්. පැටිග්නම් එකෙන් අර ටික පාට කරේ පෑනෙන් පාට කරන්න ගියා නම් වෙලා යනවා. ඒකයි. ඊට පස්සේ මේ විදිහට දැන් වලිගේ ඇඳගත්තානේ. ඒ කොටස් වල දැන් ඉරි ඉරිත් ඇඳ ගන්නවා. මම බලන්න මම ඇඳලා පෙන්නන්නම්. මේ විදිහට හැම එකම ඉරි ඉරි ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ ටික ඇඳලා ඉවරනාට පස්සේ තමයි ඉතුරු ටික ඇඳ ගන්න තියෙන්නේ. ඉස්සර දැන් මම මේ වගේ වටේ රේඛාව ඇඳගෙන හිටියානේ. දැන් මේකේ මේ විදිහට තව රේඛාවක් ඇඳගෙන ඊට පස්සේ ඒකේ මේ වගේ මෝස්තර ටිකක් මම ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ මෝස්තර ඇතුලේ ආයෙ මෝස්තර අඳිනවා. මේ විදිහට හැම පෙත්තකම කියන්නේ පෙත්තක් වගේ නෙමෙයි ඇඳේ හැම පෙත්තකම මේ විදිහට ඉරි ඇඳ ගන්නවා මම.
ඊට පස්සේ පැටිග්නම් එකෙන් පොඩ්ඩක් මේකේ උඩ ඇඳ ගන්නවා. ටිකක් අඳුරට පේන්න. මම ඇඳලා පෙන්නන්නම් දැන් මේ විදිහට. ඊට පස්සේ ඒ මෝස්තරේම අඳිනවා මේ පැත්තටත්. ඇඳලා ඒ පැත්තේ උල හිටින කොටස තියෙනවනේ ඒ කොටසත් අර වගේම පැටිග්නම් වලින් පොඩ්ඩක් පාට කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ මෙයාගේ වලිගේ ඉතුරු කොටස් ටික ඇඳ ගන්න එක. ඉරි කෑලි කීපයක්ම මේ හැඩයටම ඇඳ ගන්නවා මම. මේ රේඛාවත් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ හරියෙන් තව රේඛාවක් අඳිනවා. ඇඳලා ඉවර වෙලා මෙතනින් මෙහෙම අරගෙන මේ හරියේ මෝස්තරයක් ඇඳ ගන්නවා. මේ ඒ ටික ඇඳගත්තනේ. ඊට පස්සේ ඊට කලින් මම මේ විදිහට පැටිග්නම් එකෙන් අර පාට කරගන්න බැරි වෙන කොටස් ටික පාට කරගන්නවා. ඒ රේඛා ඔක්කොම නෙමෙයි සුදු ඉතුරු කරලා මෙන්න මේ විදිහට කළු සුදු ඊට පස්සේ ආයෙ කළු. අනේ මේ විදිහට තමයි පාට කරගන්නේ. මේ රවුමත් පාට කරනවා. ඊට පස්සේ පොඩි පොඩි ඉරි කෑලි දැන් අන්තිමට ඉතුරු වෙලා තියෙනවනේ. අන්න ඒ කොටසේ පොඩි පොඩි ඉරි කෑලි ටිකක් මම මේ විදිහට ඇඳ ගන්නවා. ඉතින් මම මේක පාට කරේ පැටිග්නම් සහ කළු ජෙල් පෑනෙන්.